මීයා පම්බලට ගිහිල්ලා රා කට්ටක් එහෙම ගහලා ඇවිල්ලා බලලට જાතියක් දැම්ම මතක ඇති. ඉතින් ඒ කතාව ඇසුරෙන් මේ ගීතය ලියනකොට සන්ෆ්ලවර් නායක එදා පොඩි වෙනසක් කළා මේ කතාවේ. හැබැයි වෙනස අදටත් ගැලපෙනවා. අපි එහෙනම් අහලා බලමු මේ ගීතය. කන බොන කොස්සට මීයේ කන බොන කොස් ඇට මීයෙක් දාගෙන පොඩි රා කට්ටක් පාදමට දාලා එහෙම කියනවා මෙන්න මෙහෙම ආවොත් දෙනවා අද වැඩක් අම්මපා ඌසගේ කඩනවා අඬු හතක් අටක් අද ආපුදෙන් ඕකා අද තමයි මීයගේ සයිස් එක පූස දැනගන්නේ හැමදාම මේ කෙලි කරන්න දෙන්න බෑනේ අද ආපුදෙන් මම මේ කාලා බීලා වෙරි වුණාට නෙවේ කියන්නේ මොකටද හැමදාමත් බය වෙලා ඉන්නේ ඉවසලා මම බැරි තැනමයි වලියට ආවේ ගණන්කාර පූසා ඇයි තවමත් නාවේ ඇහුනත් බොරු චුරු සද්දේ අපි බය වෙයිද ඇහුනට පූසට නැහැ නොවැනගේ මීයට නැග්ගොත් පූසා මීයගේ මෝඩ චූන් මට නෑ බඩගිනි දැන් මීයොත් ගෝරි දාපු දෙන් හරි හොඳ පූසෙක් නේ රාබීලා සද්දේ දාපු දෙන් නියම ප්‍රජාතන්ත්‍රවාදී පූසෝ මේ වගේ පූසන්ටනේ රජකම දෙන්න ඕනේ අපි මෙච්චර කල් බොරුවටනේ බය වෙලා ඉඳලා තියෙන්නේ අම්මපා මී පරපුරේම ඡන්දේ ඊළඟට පූස් මහත්තයාට හලෝ මේ රාලහාමි අවෙලාවේ කොහෙටද යන්නේ මම මේ රාලහාමි ගැනමයි කිව්වේ අපි හොඳ යාළුවෝනේ කචල් බචල් මොකටද ලෝකේ සමගිය සමාදානේ ශක්තිය ලෝකේ හරි හරි මම් පිළිගත්තා ඔහොම එන්නකෝ මීයොත් බොන්නට ඕනා මංගල්‍යයට ගෙනාවුවා තියනවා කොමුද කොච්චර මීයන් මම අල්ලලා දුන්නත් නෑ ගෙදරින් කිසි සපෝට් එකක් ඔස්සටම තමයි ඒගොල්ලෝ බාවගන්නේ මං ගැන කිසි සැලකිල්ල එහෙනම් මීයන් එකතු වෙලා සාමෙට කැමති වෙලා ගහමුද සාමගි විසුමක් ලෝකෙට දෙමුකො පාඩම ලෝකෙටම දෙමු ගහමුකො සාමගි විසුමක් ඔස්ලෝ ගිහිල්ලා ලෝකෙට දෙමුකො පාඩමක් ජිනීවා ගිහිල්ලා හරි දෙමුකෝ ගහමුකෝ අත්පුඩියක් ලෝකෙටම ඇහෙන්න හොඳයි